එහෙනම් ඇයි වම් පාදයේ පමණක් තිබ්බේ දෙපය තිබුණේ නැද්ද බුදුහාමුදුරන්ට? තිබුණා. වම් පාදයේ තිබ්බ හේතුව අද ලෝකවාසී ජනතාව කවුරක්වත් දන්නවද? නැහැ. කවුරුත් දන්නේ නැහැ. වම් පාදයේ ඇයි දෙපය තිබුණේ නැද්ද බුදුහාමුදුරන්ට වටින වෙලාවේ? ඇයි ගල ඉඩ නැද්ද? මණිකක් පහළ වෙන්නේ නැද්ද දෙපයටම? පහළ වෙනවා. වම් පාදයට විතරක් මණිකක් පහළුනේ දකුණු පාදයේ තිබ්බේ තව්තිසා දිව්‍ය ලෝකෙට. බුදුරජාණන් වහන්සේගේ මෑණියන් තව්තිසා දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝක 6ක බ්‍රහ්මන් පහත් වෙන ගුවන් තොටුපොළ. ඒක තමයි වම් පාදයේ විතරක් ඇතල දකුණු පාදයේ තව්තිසා දිව්‍ය ලෝකෙ තිබ්බේ දිව්‍ය ලෝක 6ක දෙවිවරු මේ ලෝකේ බුදුන්ගෙන් බණ අහන්න පහත් වෙන ගුවන් තොටුපොළ. ඔබට ඇමරිකාවට යන්න ඕන ගුවන් යානයකට ඇදලා ගිහිල්ලා ඔබට ඕන තැන් වල බහින්න පුළුවන් ද තොටුපොළකින්ම බහින්න ඕන නේද? ඔව් විශ්වයේ වෙන කොහේ හරි ඉඳලා එනවා නම් මේකට තොටුපොළක්ම තිබිය යුතුයි බහින්න. අන්න ඒ ගුවන් තොටුපොළ දිව්‍ය ලෝක 6ක දෙවිවරු පහත් වෙන ගුවන් තොටුපොළ. තවත් තියෙන බ්‍රහ්ම ලෝක 20ක් නේ. බුද්ධ ශාසනයට අනුව බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝක 20 ඉන්න බ්‍රහ්ම රාජවරුන් පහත් වෙන ගුවන් තොටුපොළ තමයි අනව තත් විල. ගුවන් තොටුපොළවල් දෙකයි මේ ලෝක ගෝලෙට තියෙන්නේ. එකක් ශ්‍රී පාද පත්මය අනික අනව තත් විල. දෙවි බඹුන් මේ ලෝක ගෝලෙට පහත් වෙන තොටුපොළවල් දෙක. දැන් ශ්‍රී පාද පත්මේ ගුවන් තොටුපොළ තොපි කාබාසනිය කරා බොල මේකේ ගිහිල්ලා හැලා කාබාසනිය කළා දැම්මා. දැන් දෙවිවරු වෙනවද? නෑ. ගිහියන් තමයි මේ කිලිටි මිනිස්සුත් එක්ක දෙවිවරු ඉන්නවද? දේවත්වය වෙනයි මනුෂ්‍යත්වය වෙනයි. මේ දෙගොල්ලෝ එකතු කරන්න බෑනේ. එහෙනම් මේක මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ තැන. නමුත් බුදුවරයෙක් පහළ වෙලා බුද්ධ දේශනා කරන්නේ මේ 31 පොළටම මනුස්ස ලෝකේ. මේක උතුම්ම තැන. නමුත් දෙවිවරුන්ගේත් මිනිස්සුන්ගේත් ඒකාබද්ධතාවයක් නැත. දෙවිවරු ඇවිල්ලා බුදුන්ගෙන් බණ අහන්න මෙන්න මේ ගුවන් තොටුපොළෙන් තමයි පහත් උනේ. ඇවිල්ලා මෙතනින් පහත් වෙලා තමයි බුදුන් ළඟට ගියේ.